ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ අපෝස සාමාන්‍ය පෙළ චිත්‍රකලා විෂයේ දෙවැනි පත්‍රය. ඒ කියන්නේ නිදහස් රේඛාමය ඇඳීම හා වර්ණ චිත්‍ර සම්පින්ඩනය පත්‍රයෙන් උපරිම ලකුණු ගන්න පුළුවන් රහස් කිහිපයක් ගැන. ලකුණු දීමේ පටිපාටිය හොඳින් අධ්‍යයනය කරපු ගුරුවරයෙක් විදිහට ඔයාලා විභාගයේදී අවධානය යොමු කළ යුතු කරුණු මම මේ විදිහට පෙළගස්වන්නම්. මුල්ම පියවර රේඛා අධ්‍යයනය. ලකුණු 5ක් ලැබෙනවා. ඔයාලට මුලින්ම ලැබෙන්නේ ඉදිරියෙන් තබා ඇති ද්‍රව්‍ය සමූහය දෙස බලා රේඛා සටහනක් අඳින්නයි. මතක තබා ගන්න මේක නිකම්ම ඉරක් ඇඳීම නෙවෙයි. රේඛාවේ තියෙන ජීවී ගුණය පින්වන්න ඕනි. වස්තුන්ගේ හැඩය නිවැරදිව සොයා ගන්න. සමහර අය වස්තුන් වෙන්වෙන් වඳිනවා, සමහර සම්පින්ඩනයක් විදිහට අඳිනවා. කොහොම ඇඳත් ඔයාලගේ අතේ හුරුව ලයින් ක්වොලිටි හොඳින් පේන්න තියෙන්න ඕනේ. 2. සම්පින්ඩනය හෙවත් අර්ථවත්ව ගොනු කිරීම. ලකුණු 5ක් ලැබෙනවා. දැන් ඔයාලා වර්ණ චිත්‍රය අඳින්න පටන් ගන්නකොට ද්‍රව්‍ය ටික කඩදාසිය පුරා විසිරීලා යන්නේ නැතුව ලස්සනට ගොනු කරන්න. කොම්පොසිෂන් තියාගන්න. කඩදාසිය ඉඩකඩ නිවැරදිව කළමනාකරණය කරන්න. වස්තුන් එකිනෙකට තියෙන සම්බන්ධතාවය උදාහරණයක් ලෙස එකක් පිටුපස තව එකක් තිබීම පැහැදිලිව පෙන්වන්න. 3. පරිමාණය හා ස්වභාවය. ලකුණු 5ක් ලැබෙනවා. මෙතනදි තමයි ඔයාලගේ තාක්ෂණික දැනුම මනින්නේ. S මට්ටම I level. ඔයාලා වස්තුන් දෙස බලන කෝණය නිවැරදිව පෙන්වන්න. ත්‍රිමාණ ලක්ෂණ. වස්තුවක් පතලක් වගේ පේන්නේ නැතුව ඒකේ දිග, පළල, ගැඹුර පෙනෙන විදිහට අඳින්න. පර්යාලෝකය. ළඟ තියෙන දේ ලොකුවටත් ඈත තියෙන දේ කුඩාවටත් පෙනෙන පර්ස්පෙක්ටිව් સિદ્ધාන්තය මෙතනදී හරීම වැදගත්. වර්ණ භාවිතයට ලකුණු 5යි. වයනයට ලකුණු 5යි. ලෙස ලකුණු 10ක් ලැබෙනවා. වර්ණ කරනකොට නිකම්ම පාට ගන්න එපා. ආලෝකය සහ ඡායාව, ආලෝකය වැටෙන පැත්ත සහ හෙවණැල්ල වැටෙන පැත්ත වර්ණ මගින් මතු කරන්න. ද්‍රව්‍යමය ස්වභාවය. ඔයාලා අඳින්නේ මැටි වළඳක්ද, ප්ලාස්ටික් බෝතලයක්ද, නැත්නම් ලී කොටයක්ද කියලා ඒ වර්ණ තැවරීමේ ක්‍රම මගින් පෙන්වන්න ඕනේ. වර්ණ સિદ્ધාන්තය. උණුසුම් වර්ණ, සීතල වර්ණ සහ අනුපූරක වර්ණ ගැන තියෙන අවබෝධය පාවිච්චි කරන්න. 5. සමස්ත නිමාව හා පසුතලය ලකුණු 5ක් ලැබෙනවා. ගොඩාක් දරුවෝ කරන වැරද්දක් තමයි වස්තුන් ටික විතරක් ඇඳලා පසුතලය බෑග්ග්‍රවුන්ඩ් අමතක කරන එක. පසුතලය සහ බිම ඊටාම සරලව නමුත් අර්ථවත්ව වර්ණ ගන්වන්න. මුළු චිත්‍රයම දකින කෙනෙකුට සම්පූර්ණ නිර්මාණයක් කියන හැඟීම එන විදියට පිරිසිදුව නිමා කරන්න.
ඉතින් මෙහෙම අඳින්නයි කියලා හිතන්නේ නැතුව විභාගයේදී යථාරූපී රියලිස්ටික් විදිහට අඳින්න උත්සාහ කරන්න. ඔයාලගේ දක්ෂතාවය මනින්නේ අන්නේ සිද්ධාන්ත මතයි. දුවේ පුතේ මේ හැම තාක්ෂණික කරුණකටම වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ඇස සහ හදවත අතර තියෙන බැඳීම. චිත්‍රයක් කියන්නේ නිකම්ම රූපයක් නෙවෙයි. ඒක ඔබේ අවධානය සහ ඉවසීම පරීක්ෂා කරන කැඩපතක්. විභාගයට මුහුණ දෙන ඔබට මගෙන් ලැබෙන ධනාත්මක පණිවිඩය මෙන්න. නිර්මාණශීලී සිසුවෙකුගේ ජයග්‍රාහී මන්ත්‍රය. බය වෙන්න එපා. හිස් සුදු කඩදාසිය දෙකල බය වෙන්න එපා. ඒක ඔබේ දක්ෂතාවයේ පෙන්වන්න ලැබුණු නිදහස් පිටියක් කියලා හිතන්න. නිරීක්ෂණය කරන්න. ඇඳීමට කලින් විනාඩි කිහිපයක් වස්තුන් දෙස හොඳින් බලන්න. වස්තුවක ආත්මය තියෙන්නේ එහි හැඩය තුල නුව ආලෝකයත් එක්ක හැඩය වෙනස් වන ආකාරය තුලයි. කලබල වෙන්න එපා. රේඛාව පාවිච්චි කරලා චිත්‍රයට අලුත් පණක් දෙන්න උත්සාහ කරන්න. ලෝක පූජිත චිත්‍රශිල්පීන් පවා බිහි වුණේ වැරදි නිවැරදි කර ගැනීමෙන්. විශ්වාසය තබන්න. ඔබේ පින්සලට හෝ පැන්සලට ඔබේ මනස මෙහෙවන්න ඉඩ දෙන්න. ඔබ අඳින්නේ විභාග පත්‍රයක් නෙවෙයි කලාකෘතියක් කියලා හිතන්න. මතක තබා ගන්න. ලකුණු 30 කියන්නේ අංකයක් විතරයි. නමුත් ඔබ අද ඉගෙන ගන්නා මේ දැකීමේ කලාව ජීවිතේ ඕනෑම අභියෝගයක් දෙස නිර්මාණශීලීව බලන්න ඔබට ශක්තියක් වේවි. දැන් ඉතින් ගැම්බෙන් පැන්සල අතර ගන්න. ඔබේ නිර්මාණය තුලින් ලෝකේ දකින්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා.